ඉතින් අද මේ අපේ පාඩමට යන්න ඉස්සර වෙලා මේ ලෙවි කතාව 12 වෙනි පරිච්ඡේදය අද තෝරා කොටසේ සඳහන් වෙන වැඩි දිනකට නොතේරෙන යම්කිසි කාරණාවක් තේරුම් කරලා දෙන්න ඕනේ මට. මොකද ඒක ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි මේක අහන බලන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. මොකද ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. හරිද? ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් අපි බලමු අද මේ ලෙවි කතාව 12 වෙනි පරිච්ඡේදයේ කියවලා ඒකේ තියෙන යම්කිසි තොරතුරු ටිකක් අරගෙන ඒකෙන් දෙවියන් වහන්සේ අපිට පෙන්වන්න හදන්නේ මොකක්ද කියලා. ලෙවි කතාව 12 අර පෙරලලා කියවන්න කෙනෙක්. කො බයිබල්. කඩේ යනවා වගේ අර කඩේට යන්නේ shopping bag එකක් නැතුව බඩු ටික අල්ලලා අරගෙනනේ. ඔයාගේ බයිබලේ යටින් මගේ එක තිබෙ දෙකම දාගන්න තිබ්බනේ. මගේ බයිබලේ මගේ බෑග් එකේ තිබ්බේ. නෑ. හරි කියවන්න ලෙවි කතාව 12. යාවේ වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කර මෙසේ කියා පන්න. ඉස්තියෙක් ගර්භණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ 7 දවසක් අපවිත්‍රව සිටින්නේය. ඈ ඔසප්පි වෙන්න සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නේය. දැන් මේ මව්වරුන්ගේ පිරිසිදු වීම ගැන මේ තෝරා කොටසේ කියනවා. ඒකේ මම කෙටියෙන් කියන්න ඕන හින්දා මේ කියවන ගමන් මේ තොරතුරු ටික මම මේ බෝඩ් එකේ ලියා ගන්නවා. හරිද? මොනවද කියන්නේ? කාන්තාවක් ගර්භණී වෙලා ඉඳලා එයා පිරිමි දරුවෙකු වැදුවොත් හරිද? පිරිමි දරුවෙකු වැදුවොත් එයා දවස් 7ක් අපවිත්‍රව ඉන්නවා. ඊට පස්සේ දවස් 7ක් අපවිත්‍රව ඉන්නවා. කියවන්න. 8 වෙනි දවසේදී ඔහුගේ චර්මාග මාංශය ඡේදනය කරනු ලැබිය යුතුය. එයා මේ පිරිමි දරුවා 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරනවා. හරි. ඊට පස්සේ කියවන්න. තවද ඇගේ ලෙයින් පවිත්‍ර වීම පිණිස ඈ 33 දවසක් සිටින්නීය. දවස් 7ක් අපවිත්‍රව ඉන්නවා. ඊළඟට කියනවා වෙන්ව සිටීමේ දවස් 33ක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය. ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය. එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් දැන් මොකද්ද කියන්නේ මේ දවස් 33ක් යනකම් දැන් 33යි 7යි කියද? දවස් 7ක් අපවිත්‍රව ඉන්නවා. ඊළඟට පවිත්‍ර වීමට සඳහා නැත්නම් වෙන්ව සිටීමේ කාලය 33යි. ඔක්කොම දවස් 40ක් එයා වෙන් වෙලා ඉන්නවා. හරිද? 33යි 7යි. දැන් 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරන දවස 33යි 7යි. 7ක් අපවිත්‍රව ඉන්නවා. හරිද? එතකොට 7ක් අපවිත්‍රව ඉන්නවා 33ක් වෙන්ව සිටීමේ කාලේ. ඉඳලා දවස් 40ක් ඉඳලා ඊට පස්සේ දේවමාලිගාවට ඇතුල් වෙලා පූජාවක් ඔප්පු කරන්න ඕනේ කියලා කියනවා. කියන්නේ එහෙත් ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්න සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය. ගෑනු ළමයෙක් නම් එයා දවස් 14ක් අපවිත්‍රව ඉන්නවා. ඇගේ ලෙයින් පවිත්‍ර වීම පිණිස ඈ 67 දවසක් සිටිය යුතුය. දවස් 66ක් එයා මොනවාද වෙන්ව සිටීමේ කාලය ඉන්නවා. පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වූ කල්හි දවන පූජාවකට අවුරුද්දක් වූ පැටළු වස්සෙක්ද පාප පූජාවකට පරුවේ පැටවියෙක් හෝ කොබෙහියෙක්ද සමුඛීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය. දැන් මෙතන හරි පැහැදිලි ගෑනු දරුවෙක් වුණා පිරිමි දරුවෙක් වුණොත් දවස් 7ක් අපවිත්‍රයි. හැබැයි ගෑනු දරුවෙක් නම් ඒක ඩබල්. හරිද? පිරිමි දරුවෙක් නම් දවස් 33ක් වෙන්ව සිටීමේ කාලය. හැබැයි ගෑනු දරුවෙක් නම් ඒක ඩබල්. හරිද? එතකොට මේ 14යි 66යි කියද? 14යි 80යි. හරිද? එතකොට ඔබට පේනවා මේ යා සම්පූර්ණ වෙන්ව සිටීමේ කාලේ නැත්නම් මෙයා ආපහු දේවමාලිගාවට පූජාවක් කරන් යන්න ඕනේ කාලේ ගෑනු දරුවෙක් නම් ඩබල් වෙනවා. හරිද? ඒ කියන්නේ දවස් 80ක් යනකම් මෙයාට දේවමාලිගාවට ඇතුල් වෙන්න බෑ පූජාවක් ඔප්පු කරන්න මොකුත් බෑ. පිරිමි දරුවෙක් නම් දවස් 40ක් බෑ. දැන් මෙහෙම වෙන්නේ ඇයි කියලා ගොඩක් අයට ප්‍රශ්නයක්. ගොඩක් අය කියනවා ගෑනු අය එහෙනම් හරි නෑ. ඒකයි. ගෑනු ළමයි අවුල්. කැතයි. එක જાති අදහස් මේකට ඉදිරිපත් කරනවා නෑ ගෑනු ළමයි එක්ක අපවිත්‍ර වැඩි. දැන් සමහරව කියනවා මේක බයොලොජිකලි ඒ කියන්නේ විද්‍යාත්මකව අර මොනවාද ග්‍රීක දාර්ශනිකයෝ
ගේ අදහස් අරගෙන කියන ග්‍රීක දාර්ශනිකයෝ මට මතක නැහැ මේ මනුස්සයාගේ නම. ඒගොල්ලන් කියලා තිනවා ගෑනු ළමෙක් නම් එයාගේ අම්මගේ මොනවාද ගර්භාෂයේ ඇතුලේ තියෙන අපවිත්‍ර දේවල් පිටවීමේ කාලය වැඩි. ඒ නිසා තමයි එච්චර දවසක් දීලා තියෙන්නේ කියලා ගොඩක් අදහස් කියනවා. හරිද? ගොඩක් අදහස් කියනවා. නමුත් මේක තුල දෙවියන් වහන්සේ යම්කිසි රහසක් හංගලා තියෙනවා. මට ඒකයි පෙන්වන්න ඕනේ. හරිද? දෙවියන් වහන්සේ මේක ඇතුලේ පොඩි රහසක් හංගලා තියෙනවා. හරිද? මට අද දවසේ ඔබට පෙන්වන්න ඕනේ ඒක. දැන් ඇත්තටම ජීව විද්‍යාත්මක බයොලොජිකලි මේ ඇයි දෙවියන් වහන්සේ පිරිමි දරුවෙක්ට වඩා දෙගුණයක් ගෑනු දරුවෙක් බිහි කළාම ඉන්න කියන්නේ කියලා බයොලොජිකලි ජීව විද්‍යාත්මකව මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හරිද? බයොලොජිකලි මම දන්නේ නැහැ එහෙම කියන්නේ කියලා. හැබැයි ආත්මිකව උන්වහන්සේ මේ පෙන්වන්න යන කාරණා මම දන්නවා. හරිද? ආත්මිකව උන්වහන්සේ මට මේ පෙන්වන්න යන කාරණා මම දන්නවා. දැන් මොකද්ද මේකේ කියන්නේ? මොකද්ද මේ කතාව? ගෑනු දරුවෙක් වුණා දැන් නිකන් මේක ඒක සාමාන්‍ය විදිහට මේක හිතනවා ගෑනු දරුවෙක් වුණා පිරිමි දරුවෙක් වුණා ඒ දරුවව බිහි කරනකොට අම්මා තමන්ගේ ශරීරයේ ලේ වැගිරීමක් සිද්ධ කරනෝනේ. අම්මගේ ශරීරයෙන් බොහෝ ලේ වැගිරීමක් සිද්ධ කරලා තමයි ගෑනු දරුවෙක්ව පිරිමි දරුවෙක්ව උපදින්නේ. හරිද? පැහැදිලිද? එපිස 1:7 කියවන්න. එපිස 1:7 එපිස 1:7 විතරයි. ඔව් ඉතින් අනිත් ඔක්කොම කියවන්න කිව්වොත් එහෙම පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ නිසා කේ 7 විතරක් කියවන්න. මේ ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල උන්වහන්සේ කරුණාව සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවල් වලට කමවා අපට ඇත්තේ. දැන් මොකද්ද කියන්නේ? උන්වහන්සේගේ සම්පතේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන මොකද්ද කරලා තියෙන්නේ? අපේ අපේ මිදීම උන්වහන්සේගේ ලේ කරන කොට ගෙනාවල. ඊළඟට කියවන්න ඉලිදරව් පොතේ 5:9 කියවන්න. ඔය එපිසෝඩ් 2:13ක් කියවලා ඉන්නේ. 2:13ක් කියවලා යන්න. නමුත් වරක් දුර සිටියා වූ නුබලා දැන් යශුව වරක් දුර සිටියා වූ නුබලා කියන්නේ අපි ගැන අපි ඈතව හිටිය උන්වහන්සේගෙන් ඈත වෙලා හිටිය කාලයක්. ඊට පස්සේ දැන් යශුවා මෙසියස් වහන්සේ තුල යශුවා වහන්සේ කරන කොටගෙන ඈත හිටියව අපි හරි උන්වහන්සේගේ ලේ කරන කොටගෙන උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ලං කරනු ලැබුවා. උන්වහන්සේගේ ලේ කරන කොටගෙන දැන් මම කිව්වා අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරන්නේ ලේ වැගිරීමක් කරන කොටගෙන. හරිද? අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරන්නේ ලේ වැගිරීමක් තුල. අහගන්න. අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරන්නේ ලේ වැගිරීමක්. යශුවා වහන්සේ අපිව බිහි කරන්නේ ලේ වැගිරීමක් නේද? අපි ඈත හිටියේ දිව්‍යන් වහන්සේට ලං වෙලා හිටියේ නෑ. අපි මේ උන්වහන්සේට ආදරය කරන නැත්නම් මේ තියෙන ජීවිතේ අපිව බිහි කරන්න යශුවා වහන්සේ මොකද්ද කරේ? උන්වහන්සේගේ ලේ වගුරුවනු ලැබුවා. උන්වහන්සේගේ ලේ වැගිරීම කරනකොටගෙන තමයි උන්වහන්සේ අපිව ආයෙ වතාවක් අලුත් උත්පාදනයක් උන්වහන්සේ අපිට දුන්නා කියලා කියනවනේ. උඹලා අලුතින් ඉපදී සිටිනවා. එහෙමනේ කියන්නේ බයිබලේ. නේද? එහෙම නෙවෙයිද කියන්නේ? අපි අලුතෙන් ඉපදී සිටිනවා. මොකක් කරනකොටගෙනද? යශෝව වහන්සේගේ ලේ කරනකොටගෙන. මේ අම්මත් ලේ කරනකොටගෙන අලුත් උත්පාදනයක් කරලා තියෙනවා. හරි. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? එයා පිරිමි දරුවෙක් නම් මෙතන විශේෂයක් තියෙනවා. ගෑනු දරුවෙකුට නැති විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? 8 වෙනි දවසේ එයාව මොකද්ද කරන්නේ? චර්මච්ඡේදනය කරනවා. හරිද? 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරනවා පිරිමි දරුවෙක්. හැබැයි ගෑනු දරුවෙක්ට මේ චර්මච්ඡේදනය කියන කොටස අයිති නැහැ. චර්මච්ඡේදනයේ අදහස් වෙන්නේ මොකද්ද? චර්මච්ඡේදනයේ අදහස් වෙන්නේ මාංශය කපා ඉවත් කරනවා නේ.
අපි බයිබල් දේවචන මම බයිබල් පද ඔක්කොම දිග අරගන්නේ නැහැ. මොකද කාලේ වේලාව යන හින්දා. මොකද ඔබ දන්නවා හෘදේ චර්මක සිත චර්ම ඡේදනය වීම ගැන දේවචනේ කතා කරනවා. ආමෙන්. මාංශයේ චර්ම ඡේදනය ගැන. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මාංශය අපේ ජීවිතේ මානසික මිනිස්යාව කපලා අයින් කරලා ආත්මික මිනිස්යා අපි තුල ජීවත් වෙන්න. දැන් මොකද්ද වෙන්නේ? මේ ලේ කරන කොටගෙන උපන් දරුවා ලේ වැගිරීමක් කරන කොටගෙන උපන් දරුවා හරිද 8 වෙනි දවසේ මොකද්ද වෙන්නේ? අලුත් ආරම්භයක් අලුත් ජීවිතයක් ලැබලා හරිද? අලුත් ආරම්භයක් අලුත් ජීවිතයක් ලැබලා හරිද? අලුත් ආරම්භයක් අලුත් ජීවිතයක් ලැබලා එයා මාංශය කපා ඉවත් කරලා හරිද? එයා අලුත් මැවිල්ලක් මාංශය කපා ඉවත් කරලා අලුත් හරි දැන් පැහැදිලිනේ? දැන් මේ පිරිමි දරුවා මොකද්ද වෙන්නේ? පිරිමි දරුවා 8 වෙනි දවසේ මාංශය කපා ඉවත් කරලා 8 වෙනි දවසේ මොකද්ද? අලුත් ආරම්භයක්. එයා අලුත් ජීවිතයක් ලබනවා. හරිද? මේ ලේ කර්ණ කොටගෙන උපන් කෙනා අලුත් ජීවිතයක් ලබලා මාංශය කපා ඉවත් කරොත් එයාට මොකද්ද වෙන්න යන්නේ? එයාට වෙන්න යනවා 33. හරිද? එයාට 33යි. පැහැදිලි මේ කියන්නේ ලේ කර්ණ කොටගෙන උපන් එක්කෙනා හරිද? අපවිත්‍ර වෙලා හිටියා. හරිද? අපවිත්‍ර වෙලා හිටියා. හැබැයි එයා අලුත් ජීවිතයක් ලබලා මාංශය කපා ඉවත් කරොත් එයා මොකද? එයා 33යි. දැන් මේ ඇයි මේ 33? දන්නේ. මිනිස්යාගේ අංකය කීයද? 6. ඒකනේ මිනිස්යාගේ මොනවාද? මිනිස්යන්ගේ මහ ලොක්කගේ අංකය 666 වෙන්නේ. පැහැදිලිද? මතක නේද? මිනිස්යාගේ අංකය 6. මිනිස්යා 6 වෙනි දවසේ තමයි ආදම් සායව මවන්නේ 6 වෙනි දවසේ. ඒක මිනිස්යාගේ අංකය 6. හරිද? එතකොට කවුරු හරි කෙනෙක් ලේ කර්ණකොටගෙන ඉපදිලා අලුත් මැවිල්ලක් වෙලා 8 වෙනි දවසේ අලුත් මැවිල්ලක් වෙලා මාංශය කපා ඉවත් කරොත් එයා 6 නෙමෙයි 3. ඒ කියන්නේ මොකද්ද? එයා 100%ක් මිනිසියෙක් නෙමෙයි. එහෙනම් පෞල්තුමා මොකද කතා කළේ? මම යශුවා වහන්සේ කර්ණකොටගෙන කුරුසපත් වෙලා ඉන්නවා. තව දුරටත් මා තුල මම ජීවත් වෙන්නේ මේ මම දේව් නෙවෙයි. මා තුල වසන යශුවා වහන්සේ තමයි දැන් මා තුල ජීවත් වෙන්නේ. ආමෙන්. කිදෙට තේරෙනවද? එයා මිනිස්සෙක් හැටියට නෙමෙයි මේ පොළවේ ක්‍රියා කරන්නේ. මිනිස්සු භාගයක් හැටියට. තේරෙනවද? මිනිස්සෙක් විදියට මේ පොළවේ යශුවා වහන්සේ මොකද්ද කියන්නේ? මම මේ පොළවට ආවේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. මගෙන් උපදවා කිසිවක් කතා කරන්නේ යශුවා වහන්සේ මිනිස්සෙක්ද? ඔව් යශුවා වහන්සේ මිනිස්සෙක්. හැබැයි යශුවා වහන්සේ කරේ මිනිස්සෙක් විදියට වැඩ කරේ නෑ. යශුවා වහන්සේ මිනිස්සෙක් විදියට වැඩ කරේ නෑ. ආමෙන්. පැහැදිලිද? පැහැදිලිද මං කියන්නේ? යශුවා වහන්සේ මිනිස්සෙක්ද? බාගෙට මිනිස්සෙක්, මිනිස්සෙ ශරීර රූපාකාරයේ මිනිස්සෙක්. හැබැයි ක්‍රියා කරන්නේ එයා තුල වසනත් කෙනා විදියට. පැහැදිලිද? ඒ නිසා තමයි එයා තුල. පැහැදිලිද? ඒ නිසා තමයි එයා තුල. එයා මිනිස්සෙක්, රූපාකාරයෙන් මිනිස්සෙක්. හැබැයි 100%ක් මිනිස්සෙක් නෙවෙයි. අපි තුල එයා තුල සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා එයා මොකද්ද වෙන්නේ? එයා දෙවියන් වහන්සේගේ මිනිස්සු රූපාකාරයෙන් මිනිස්සෙක් වෙලා ඉඳලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මිනිස්සෙක් බවට පත් වෙනවා. ආමෙන්. තේරෙනවද කියන දේ? එයා 40 මොකද්ද සංකේතවත් වෙන්නේ? 40 මොකද්ද සංකේතවත් වෙන්නේ? මතක නැහැ? 40 ඉස්රායල් සෙනග කොච්චර කාලයක් හිටියද කාන්තාරේ? පරීක්ෂණ කාලේ. යශෝවා වහන්සේ බෞතිස්මය ලැබලා කොච්චර කාලයක් හිටියද මේ කාන්තාරේ? දවස් 40යි. පරීක්ෂණ කාලයෙන් එකොට වෙලා ජය ගන්නවා. හරිද? පැහැදිලිද? ආයෙ මම මතක් කරනවා. ලේ කර්ණ කොටගෙන උපදින මිනිසයා අලුත් මැවිල්ලක් වෙලා චර්මච්ඡේදන මාංශය කපලා අයින් කරොත් එයා මනුෂ්‍ය කැමැත්ත සම්පූර්ණ කරන්නෙක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කරන්නෙක් වෙනවා. එයා පරීක්ෂණ කාලේ ජය ගන්න යනවා. හැබැයි ලේ කර්ණ කොටගෙන උපදින එක්කෙනා හරිද? අලුත් මැවිල්ලක් නොවි, චර්මච්ඡේදනයේ නොවි, මාංශය කපා ඉවත් නොකර හිටියොත් මොකද සිද්ධ වෙන්නේ? එයා තේරෙනවද? එයා මිනිස්සෙක් 100%ක් මිනිස්සෙක්. එයා 6. එයා තුන නෙමෙයි, මනුෂ්‍ය භාගයක් නෙමෙයි. එයා සම්පූර්ණ මිනිස්සෙක්.
එයා පොළවේ මිනිස්යාගේ කැමැත්ත මිනිස්යාගේ කැමැත්ත කර ඉන්නවා. පරීක්ෂණ කාලේ ඩබල්. තේරෙනවද කියන්නේ? උන්වහන්සේ මේ හරි සරල කතාවක් කියන්නේ. තේරෙනවද? උන්වහන්සේ හරි සරල කතාවක් කියන්නේ. තේරෙනවද? තේරුන්නේ නැහැ. තාම තේරුන්නේ නැද්ද? තේරුණාද? තේරුණා නම් ආශිර්වාදයක්. උන්වහන්සේ හරි සරල කතාවක් කියන්නේ මේකේ. ලේ කරනකොටගෙන ලේ වගුරු වල බිහි කරන මිනිසයා අලුත් නැවිල්ලක් වෙන්න ඕනේ. යශෝ වහන්සේ අපි හැමෝම වෙනුවෙන් ලේ පූජා වුණාද? ආමෙන්. උන්වහන්සේ ලේ පූජා කරලා අපිව මුදව ගත්තද? අලුත් නැවිල්ලක් කරාද? ආමෙන්. හැබැයි කීයෙන් කී දෙනාද ඇත්තටම අලුත් නැවිල්ලක් වෙලා තියෙන්නේ? තමන්ගේ මාංශය කපා ඉවත් කරලා මාංශය යටපත් කරලා ආත්මික මිනිසයාට ඉස්මතු වෙන්න ඉඩ දීලා ඇත්තටම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මිනිසෙක් වෙලා ඉඳගෙන මේ පොළවේ මිනිසෙක් වෙලා ඉඳගෙන හැබැයි මේ මිනිසයා තමන්ගේ කැමැත්ත නොකර දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා. තේරෙනවද? 33 සංකේතවත් වෙන එක මනුෂ්‍ය භාගයක්. එයා මිනිසෙක් තමයි හැබැයි කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. ආමෙන්. ඒ නිසා මනුෂ්‍ය භාගයක්. එයා පරීක්ෂණ කාලයෙන් සමත් වෙලා යනවා. හරිද? හැබැයි කවුරු හරි කෙනෙක් ඉපදිලා ලේ කරනකොට ඉපදිලා එයා චර්මච්ඡේදනය වෙන්නේ නැත්තම් සිත චර්මච්ඡේදනය වෙන්නේ නැත්තම් අලුත් නැවිල්ලක් වෙන්නේ නැත්තම් අපවිත්‍රව සිටීමේ කාලය ඩබල් ඊළඟට එයා එහෙම් පිටිම මේ පොළවේ මිනිසෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කරන්නේ මෙයා දෙවියන් වහන්සේ භාගයක් දෙවියන් වහන්සේගේ කැමැත්තයි මිනිසෙක් රූපාකාරයෙන් මිනිසෙක් කියලා හිටියට දෙවියන් වහන්සේගේ කැමැත්තයි කරන්නේ මෙයා රූපාකාරයෙන් මිනිසෙක් කියලා ඉඳගෙන කරන්නේ මිනිසයාගේ කැමැත්ත. පැහැදිලිද? එයාගේ කාලේ 80ක් ඩබල් වෙනවා කියන්නේ මොකක්ද දන්නවද? මෙයා යශෝ වහන්සේගේ ඔසවා ගැනීමේදී ගිහිල්ලා මෙයා ඊතුරු භාගෙත් තේරෙනවද කියලාද? මෙයා උන්වහන්සේගේ ඔසවා ගැනීමේදී ගිහිල්ලායි පරීක්ෂණ කාලය ඉවරයි. උන්වහන්සේ මේ පොළවේ ගැන හැමෝම යශෝ වහන්සේවත් පරීක්ෂා කරානේ. හරිද? ඒ පරීක්ෂණ කාලේදී මෙයා ඒක ඉවර කරගන්නවා. හැබැයි මෙයා ව්‍යාජ මෙසියස්ගේ පරීක්ෂණ කාලෙත් දෙවෙනි පරීක්ෂණ කාලේ ඒකෙත් මෙහෙ ඩබල් අපවිත්‍ර කාලය ඇයි යලිම ලබන්න කලින් අපවිත්‍රයි ලේ කරනකොට ඉපදුනාට පස්සෙත් ඒත් අපවිත්‍රයි පවිත්‍ර වෙලා නෑ ඇයි චර්මච්ඡේදනය වෙලා නැති හින්දා තේරෙනවද කියනද ඉතින් මේක හරි ලස්සන කතාවක් මේකේ ජීව විද්‍යාත්මක භෞතික විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව මට කියන්න බෑ ඇයි උන්වහන්සේ මේ දවස් 80ක් තිබ්බේ අයියා පිරිමි දරුවෙක්ට 40 තිබ්බේ ඒක මම දන්නේ නැහැ. නමුත් එක දෙයක් මම දන්නවා මේක උන්වහන්සේ චිත්‍රයක් පෙන්වලා දෙනවා අපිට. ඇත්තටම යශෝ වහන්සේගේ ලේ කරනකොට උපදින කෙනා චර්මච්ඡේදනය වුණොත් එයාට මොකද්ද වෙන්නේ? ඇත්තටම අලුත් මැවිල්ලක් වුණොත් එයාට මොකද්ද වෙන්නේ? එහෙම නැතුව යශෝ වහන්සේගේ ලේ කරනකොට ඉපදින එක්කෙනා සිත චර්මච්ඡේදනය කරගන්න නැතුව එයා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව හිටියොත් එයාට මොකද්ද වෙන්නේ කියලා උන්වහන්සේ මේකෙන් පෙන්වලා තියෙනවා. පැහැදිලිද කියලාද? ඒ නිසා මේ තොර කොටසේ උන්වහන්සේ අපිට කියන්න හදන එක දෙයක්. ඔව් යශෝ වහන්සේ අපි හැමෝම වෙනුවෙන් කුරුසපත් වුණා. ආමෙන්. අපි හැමෝම වෙනුවෙන් උන්වහන්සේ මිදීමේ මිලය ගෙව්වා. ආමෙන්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ මිදීමේ මිලය ගෙවලා උන්වහන්සේ අපිව මුදව ගත්තට අපි චර්මච්ඡේදනේ අපේ සිත චර්මච්ඡේදනේ කරගෙන අපේ කැමැත්ත නොකර දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා නම් තමයි අපිට උන්වහන්සේ අර සාමාන්‍ය පරීක්ෂණ කාලේ ඒකට වෙලා වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය පරීක්ෂණ කාලයෙන් පස්සේ මෙයාට දේවමාලිගාවට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මෙයාට සාමාන්‍ය පරීක්ෂණ කාලයෙන් දේවමාලිගාවට ඇතුල් වෙන්න බෑ. එයාට ඉන්න වෙනවා ඊතුරු දෙවෙනි පරීක්ෂණ කාලෙත් සම්පූර්ණ කරන්න. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න. යශෝ වහන්සේ බුදුසා පූජා වුණා. උන්වහන්සේ ලේ කරනකොට කියන බොහොම මිලදී ගත්තා. දැන් අපේ කොටස තමයි සිත හරියට චර්මච්ඡේදනය කරගෙන අලුත් නැවිල්ලක් වෙන එක. එහෙම නොවුනොත් හරියට නිකන් ගෑනු ළමයෙක් ඉපදුනාට පස්සේ අර අම්මට වෙනවා වගේ එයා මිනිස්සෙ රූපාකාරයෙන්ුත් මිනිස්සෙක් ක්‍රියාවෙනුත් මිනිස්සෙක්. මෙයා රූපාකාරයේ මිනිස්සෙක් තමයි. හැබැයි ක්‍රියාවෙන් මිනිස්සෙක් නෙවෙයි. ඇයි? එයා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන. ඒකනේ උන්වහන්සේ කියන්නේ නුඹලා දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියන්නේ මොකද්ද? මම පාරාවට උඹව දෙවි කෙනෙක් කොට තබනවා කියලා කියනවා නේද? පාරාවට උඹව දෙවි කෙනෙක් කොට තබනවා ආරොන් නුඹේ පූජකයා කොට තබනවා කියලා. ඊළඟට උන්වහන්සේ කියනවා නුඹලා රාජකීය පූජක පරම්පරාවක්. ආමෙන්. උන්වහන්සේ කතා කරලා කියනවා මම නුඹලට තවදුරටත් දාසයෝ කියලා කතා කරන්නේ නැතුව මම නුඹලට පුත්‍රයෝ කියලා කතා කරනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ නම් අපි කවුද? දේව
පුත්‍රයෝ රූපාකාරයෙන් මිනිස්සෙක් හැබැයි ක්‍රියාවෙන් දේව පුත්‍රයෙක්. ඒක නිසා තමයි මිනිස්සු භාගයේ තියෙන්නේ. එයා මිනිස්සු භාගය. එයා සාමාන්‍ය පරීක්ෂණ කාලයෙන් පස්සේ දේව මාලිගාවට ඇතුල් වෙනවා. හැබැයි චර්මච්ඡේදනය වෙන්නේ නැතුව සිත චර්මච්ඡේදනය කරගන්න නැතුව අලුත් මැවිල්ලක් වෙන්නේ නැතුව ඉන්න කෙනා අපවිත්‍ර කාලේ එහෙම් පිටින්ම එනිසා අද අපි හැමෝම අපේ සිත චර්මච්ඡේදනය වෙලා අපි අලුත් මැවිල්ලක් වෙලාද ඉන්නේ කියන එක සෝදිසි කරගෙන බලන්න ඕනේ. ආමෙන්. ඒක යහ්වේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ආමෙන්. යා මේ වහන්සේට ප්‍රශංසා වේවා යශෝනිසිස්